XM account එකක් හදන්න කලින් මම ඔයාලට XM ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. XM කියලා කියන්නේ බ්‍රෝකර් කෙනෙක්. ඒ කියන්නේ ඔයා forex trading කරනවා නම් ඔයාට බෑ තනියම trading කරන්න. අනිවාර්යයෙන්ම බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි ඔයා trade කරන්න ඕනේ. XM broker කියලා කියන්නේ අද ඊයේ පටන් ගත්ත broker company එකක් නෙවෙයි. හරියටම මේට අවුරුදු 16කට කලින් ඒ කියන්නේ 2009 සයිප්‍රස් වල තමයි XM broker register කරලා තියෙන්නේ. ඉතින් 2009 ඉඳන් මේ වෙනකන් කිසිම ප්‍රශ්නයක් නොවි stock forex gold ඒ වගේම cryptocurrency trade කරන්න පහසුකම XM විසින් ලබලා දීලා තියෙනවා. ඒ වගේම XM broker ලෝකේ රටවල් 190කට වැඩියෙන් සර්විසස් ලබා දෙනවා වගේම තමයි ලොව පුරා පරිශීලකයන් මිලියන 15ක් XM එක්ක මේ වෙද්දි එකතු වෙලා ට්‍රේඩින් කරගෙන යනවා. දැන් මම කියන්නම් ඇයි අපි forex trading කරන්න XM brokerව තෝරගන්න ඕන කියලා. ඒ වගේම මොනවද XM එකෙන් අපට ලැබෙන වාසි සහ අවාසි කියලා. මුලින්ම අපි වාසි ගැන කතා කරමු. මෙතනදී අපට XM විසින් අපි ඩිපොසිට් කරන මුදල ඩබල් කරලා දෙනවා වගේ බෝනස් අවස්ථා කිහිපයක් තියෙනවා. ඊළඟ ස්ටෙප් එකේදී මේ බෝනස් ගැන පැහැදිලි විස්තර කිරීමක් මම ඔයාලට කරනවා. අනිත් වාසිය තමයි කස්ටමර් සර්විස් එක මෙතනදී ඔයාට සිංහලෙන්ම කතා කරලා ඔයාගේ XM සම්බන්ධව තියෙන සියලුම ගැටලු විසඳ ගන්න අවස්ථාව XM විසින්ම හදලා දීලා තියෙනවා. ඒ වගේම සිංහලෙන්ම මැනේජර්ස්ලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව වෙන එක්ස්චේන්ජ් එකක හෝ බ්‍රෝකර් කම්පැනි එකක ලබා දෙනවා මම දැකලා නැහැ. ඔයාලා කවුරු හරි දැකලා තියෙනවා නම් දැන්ම පහලින් කමෙන්ට් කරන් යන්න අනිත් අයටත් දැනගන්න. ඊළඟ වාසිය තමයි withdrawal සහ deposit කියලා කියන්නේ. XM එකේ withdrawal deposit සඳහා ලංකාවේ ඔයාලට local depositsලා කිහිප දෙනෙක්ම ඉන්නවා. ඉතින් මේ හරහා ඔයාට විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත ඔයාගේ withdrawal එක සහ deposit එක කරගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ඕනෑම බැංක් එකකට වගේම Binance, Skrill වගේ method වලටත් withdrawal ගන්න පහසුකම XM විසින් ලබලා දීලා තියෙනවා. ඒ වගේම දැන් අපි කතා කරමු මොනවද XM එකේ තියෙන අවාසි කියලා. කවුරුත් දන්න ලොකුම අවාසිය තමයි මේ වැඩි ස්ප්‍රෙඩ් එක. ස්ප්‍රෙඩ් එක කියලා කියන්නේ ඔයාලා Binance වගේ එක්ස්චේන්ජ් වල ට්‍රේඩින් කරනවා නම් ඔයාලා දන්නවා ඇති ට්‍රේඩින් ෆී එක කියලා එකක් අපෙන් ගන්නවා. අන්න ඒ වගේ සර්විස් ෆී එකක් තමයි මෙතනදී XM එකත් අපෙන් ගන්නෙ. මේ ෆී එක XM ගන්නෙ එකපාරක් විතරයි. ඒ වගේම මේක අපේ ට්‍රේඩ් වල ලොස් එකෙන්වත් ප්‍රොෆිට් එකෙන්වත් නෙවෙයි ගන්නෙ. ෆී එක ගන්නෙ මාකට් එකෙන් එකම එකපාරක් විතරයි. ඩබල් බෝනස්, කස්ටමර් සර්විස්, ඒ වගේම ක්වික් විත්ඩ්‍රෝවල් සහ ඩිපොසිට් මේ වගේ සර්විස් ගොඩක් දීලා ස්ප්‍රෙඩ් එකක් ගන්න එක මට නම් පෞද්ගලිකව ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. කවුරු හරි ඉන්නවා නම් මේ ෆී එක කරදරයක් මේක අඩු කරගන්න ක්‍රමයක් හොයන එයාටත් හොඳ සොලියුෂන් එකක් තියෙනවා. ඒ තමයි අල්ට්‍රා ලෝ account එකක් හදන එක. මොකද ස්ටෑන්ඩඩ් account වල තමයි ස්ප්‍රෙඩ් එක වැඩි. හැබැයි අල්ට්‍රා ලෝ යටතේ account හදන අයට මේ ඉස්සරහට කියන්න යන කිසිම බෝනස් එකක් ලැබෙන්නේ නැහැ. බෝනස් එක ගැන කතා කරොතින් XM එකෙන් ඔයාලට දීලා තියෙනවා 100% ඩබල් ඩිපොසිට් බෝනස් එකක්. ඔයා මෙතනදී ඩොලර් 15 ඉඳන් ඩොලර් 100 දක්වා ඩිපොසිට් කරන ඕනෑම මුදලක් ඩබල් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයා ඩිපොසිට් කරන මුදල වගේම මුදලක් ඔයාට නොමිලේම XM එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ බෝනස් එක විතරක් නෙමෙයි. එතනින් එහාට තව ඩොලර් 500ක් දක්වා 50% ඩිපොසිට් බෝනස් එකක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර් 500ක් දක්වා ඔයා කරන ඕනෑම ඩිපොසිට් එකකට ඩිපොසිට් කරන මුදල වගේ හරියටම භාගයක් ඔයාට නොමිලේ ලබා ගන්න පුළුවන්. එතනින් එහාට ගියාම ඔයාට තවත් 120ක ඩිපොසිට් බෝනස් එක ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මං අර කලින් කියපු බෝනස් දෙකම ඔයා ගත්තට පස්සේ ඔයා ඩොලර් 10000ක් දක්වා කරන ඕනම ඩිපොසිට් එකකට 120ක බෝනස් එකක් ඔයාට ලැබෙනවා. ඉතින් මම මේ කියපු බෝනස් ලැබෙන්නේ ස්ටෑන්ඩඩ් යටතේ හදන account වලට විතරයි. අල්ට්‍රා ලෝ account වලට බෝනස් ලැබෙන්නේ නැහැ. කවුරු හරි ඉන්නවා නම් ස්ප්‍රෙඩ් එක අඩු වෙන්න අවශ්‍ය. ඒ අයට අල්ට්‍රා ලෝ account එකක් හදන්න පුළුවන් වගේම බෝනස් ඕන අයට ස්ටෑන්ඩඩ් යටතේ account එකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි XM එකේ කතන්දරේ. ඉතින් මම හිතනවා සරලවම ඔයාලට මම XM එක ගැන පැහැදිලි කරා කියලා. හරි. අපි එහෙනම් වැඩි කතා බහ නැතුව යමු XM account එකක් හදාගන්න. ඒ වගේම මතක් කරනවා
channel එකට අලුතෙන් කෙනෙක් නම් පහළ subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ වීඩියෝ එක පහළ තියෙන description box එක open කරගන්න එක. ඒකේ මුලින්ම තියෙනවා XM registration link එක. අන්න ඒක උඩ ඔයාලා touch කරගන්න. link එක touch කරගත්තට පස්සේ ඔයාලට එන්නේ මෙන්න මේ වගේ interface එකක්. ඊට පස්සේ ඔයාලට මෙතනදී ඔටෝම ශ්‍රී ලංකා කියලා select වෙලා තියෙවි. පහළ තියෙන email කියන තැනට ඔයාලා ගාව තියෙන වැඩ කරන email address එකක් ලබා දෙන්න. ඊළඟට password කියන තැනට ඔයාලට මතක හිටින හොඳ strong password එකක් ලබා දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් නිල් පාටින් enter here කියලා තියෙනවා. අන්න එතන touch කරගන්න. ඊට පස්සේ ඔයාලට එනවා මෙතනදී code එකක් ලබා දෙන්න කියලා. ඔයාලා මෙතනදී G88R7 කියන code එක ඇතුළත් කරන්න. ඇතුළත් කරලා ඔයාලා පහළ තියෙන tick එක දාලා register කියන button එක touch කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඕන අර කලින් ඔයාලා ලබා දුන්න Gmail එකට. එතනදී ඔයාලට verify your email address කියලා XM එකෙන් message එකක් ඇවිල්ලා ඇති. ඔයාලා ඒක open කරගෙන පහළ කොළ පාටින් තියෙන verify email කියන එක ලබා දෙන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් විනාඩියක් වගේ කාලයක් ඇතුළත ඔයාගේ email එක verify වෙලා මෙන්න මේ වගේ interface එකකට අරගෙන යනවා. මෙතනදී ඔයාලා complete කියන එක touch කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතනදී ඔයාලා ගාව තියෙන වැඩ කරන phone number එකක් දීලා පහළ තියෙන receive code කියන එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලගේ number එකට XM එකෙන් message එකක් එවි. අන්න ඒ code එක මෙතනට දීලා verify කරගන්න. phone number verification එකෙන් පස්සේ ඔයාලව මෙන්න මේ වගේ interface එකකට අරගෙන එනවා. මෙතනදී ඔයාලගේ ID card එකේ තියෙන විදිහට ඔයාගේ සම්පූර්ණ නම කොටස් 3කට කඩලා first name කියන තැනට නමේ මුල් කොටසත් middle name කියන තැනට නමේ දෙවෙනි කොටසත් last name කියන තැනට නමේ අවසාන කොටසත් ඇතුළත් කරන්න. ඊට පස්සේ date of birth කියන තැනට ඔයාගේ උපන්දිනය හරියටම ඇතුළත් කරලා continue කියන එක ලබා දෙන්න. ඊළඟට ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලා address කියන තැනට ඔයාලගේ address එක ලබා දෙන්න. city කියන තැනට ඔයාලගේ නගරය ලබා දෙන්න. street number කියන තැනට ඔයාලගේ address එකේ මුලට තියෙන number එක ලබා දෙන්න. postal code කියන තැනට ඔයාලා Google එකට ගිහිල්ලා ඔයාලගේ නගරය type කරලා postal code කියලා search කරන්න. උදාහරණයක් විදිහට මාතර postal code එක කියලා search කරලා එන ඒ code එක මෙතනට ඇතුළත් කරන්න. ඊට පස්සේ පහළ තියෙන continue කියන එක ලබා දෙන්න. ඊළඟට ඔයාලා මෙතනදී no කියන එක select කරලා පහළ tick එක දාලා continue කියන එක ලබා දෙන්න. හරි. දැන් අපි ඇවිත් ඉන්නේ අවසාන step එකට. මෙතනදී ඔයාලගේ ID card document upload කරලා ඔයාලගේ XM account එක verify කරගන්න ඕනේ. මෙතනදී ඔයාලා ID card එකේ ඉදිරිපස සහ පිටුපස photos දෙකක් upload කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා address එක verify කරන්න. ඒකට ඔයාලා ඔයාලගේ address එකට අදාළ light bill, වතුර bill හෝ bank statement එකක document එකක් upload කරන්න ඕනේ. document upload කරලා පැය 24ක් ඇතුළත ඔයාගේ XM account එක verify වෙනවා. ඒ වගේම verify වුණයි කියලා ඔයාගේ Gmail එකකට message එකකුත් එනවා. ඉතින් කොහොමද XM account එකේ trade කරන්නේ? ඒ වගේම deposit සහ withdrawal කරගන්නේ කොහොමද? ඒ හැමදේම පැහැදිලිව description box එකේ දාලා තියෙනවා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන ඔයාට සම්පූර්ණයෙන්ම නොමිලේ VIP signal ද ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතනදී ඔයාලට අපි දෙන signal ටික demo account එකකට දාලා test කරලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා demo account එකේ අපි දෙන signal වලට trade කරලා හොඳ profit එකක ඉන්නවා නම් ඔයාට පුළුවන් real account එකේ trade කරගෙන යන්න. XM ගැන මුකුත් දන්නේ නැති කෙනෙක් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් XM කියන්නේ මොකක්ද කියලා පුංචිම හරි අවබෝධයක් එන්න ඇති කියලා මම විශ්වාස කරනවා.
ඒ වගේම වීඩියෝ එක අවසන් කරන්න කලින් මතක් කරන්න ඕනේ ක්‍රිප්ටෝ ෆොරෙක්ස් ස්ටොක් මේ ට්‍රේඩින් කියලා කියන්නේ හයි රිස්ක් බිස්නස් එකක්. ඒ වගේම මේ දේවල් හරියට ඉගෙනගෙන Tamanගේ account balance එක මොකක්ද කියලා තේරුම් අරගෙන රිස්ක් මැනේජ්මන්ට් මනි මැනේජ්මන්ට් ඇතුව හරි ප්ලෑන් එකකට ට්‍රේඩින් කරොත් ඔයාට ප්‍රොෆිට් ගන්න පුළුවන් හොඳම තැනත් ට්‍රේඩින්.